ඉතාලි ජනතාවගේ ජීවන රටාව පහසු කරමින් ආර්ථිකයට සහන සැලසීම ඉතාලි රජය විසින් විවිධ ක්‍රමවලට සිදු කරනවා. මේ අතර කොමූනෙන් ලබාගන්න පුළුවන් වන එම ප්‍රදේශයට ආවේනික වූ දීමනාද පළාත් මට්ටමින් ලබාගත හැකි දීමනාද ඍජුවම රජයෙන් ලබා දෙන දීමනාද තියෙනවා. ඉතින් මේ ඍජුවම රජයෙන් ලබා දෙන දීමනා මුළු රට පුරාම එකම ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන අතර පළාත් සහ ප්‍රාදේශීය සභා මගින් දීමනා ලබා දීමේදී ඔවුන්ටම ආවේනික වූ වෙනස්ම ක්‍රමවේද සහ නීති රීති යටතේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද ඔබට ගෙනා දීමනා දෙකත් ඔබ අයිති වෙන කොමූන හරහා ලබාගත හැකි නිසා මේ සම්බන්ධ කාල සීමාවන්, සුදුසුකම් හා නීති පිළිබඳ සම්පූර්ණ තොරතුරු අදාළ කොමූන වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගැනීම වඩාත් සුදුසු බවත් ඔබට මතක් කරනවා. අද ඔබට හඳුන්වා දෙන සහන දෙක අතරින් පළමුව ඉදිරිපත් කරන්න හිතුවේ 2023 දී හඳුන්වා දුන් සහන ක්‍රමයක් වන රෙද්දිතෝ අලිමෙන්තාරි කියන ආහාර දීමනාවයි. මේ මුල්වරට හඳුන්වා දීමේදී ජේනෝවා, ෆිරෙන්සේ, නාපොලි සහ පලෙර්මෝ යන නගරවල පමණක් ක්‍රියාත්මක වූ අතර 2026 වන විට මේ ක්‍රියාවලිය තව තවත් පුළුල් වී ඇති නිසා තවත් ප්‍රධාන නගර කීපයක්ම මේ සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. මේ අතර රෝමා, මිලානෝ, තොරීනෝ, කතානියා වැනි නගර හඳුන්වන්න පුළුවන්. මේ හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණු තමයි ඉතාලියේ දුගී ජනතාවට අවශ්‍ය කරන ආහාර පාන නොමිලේම ලබා දීමත්, සුපර් මාකට් හා මහා පරිමාණ ආහාර නිෂ්පාදන ආයතනවලින් සිදුවන ආහාර අපතේ යැවීම අවම කිරීමත්. මේ සහනය ලබා ගැනීමට ඉසේ සීමාවක් රජයෙන් නම් කර නැතත් එක් කොමූනෙන් විවිධ ඉසේ සීමාවන් පැනවීමට ඉඩ ඇති බවත් මතකයේ තබා ගන්න. බොහෝ විට එම ඉසේ සීමාව යුරෝ 15,000ක් පමණ වෙනවා. ඒ වගේම මේ සඳහා ලිඛිතව හෝ ඔන්ලයින් අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර සාමාන්‍යයෙන් කොමූන හා සෙර්වීච්චි සොෂාලි වැනි සමාජ සේවා ආයතන එකතු වී මේ උපකාරය අවශ්‍ය කරන පුද්ගලයින් හඳුනා ගැනීම සිදු කරනවා. මේ නොමිලේ ආහාර බෙදා දීම සඳහා ඔන්ලයින් ඇප් එකක් බොහෝ විට පාවිච්චි කරන අතර ඒ හරහා එක් පුද්ගලයාට ලැබී ඇති පෞද්ගලික අංකය භාවිතා කරමින් එදිනට අවශ්‍ය ආහාර මල්ල වෙන් කරවා ගැනීමට හැකියාව ලැබෙනවා. ජංගම දුරකථන හෝ ඔන්ලයින් පහසුකම් නොමැති පුද්ගලයින්ට තමන්ව නියෝජනය කිරීම සඳහා වෙනත් අයෙකුට බලය පැවරීමට අවස්ථාව ලැබෙනවා. මේ වෙන් කරවා ගැනීමෙන් පසු තමන් තෝරාගත් ළඟම ස්ථානයෙන් එම ආහාර මල්ල ලබා ගැනීමට පුළුවන්. එම ස්ථානවලට යාමේ අපහසුතාවයක් ඇති ආබාධිත පුද්ගලයින්ට හා මහලු පුද්ගලයින්ට මේ ආහාර මල්ල කිසිම ගෙවීමක් නැතිවම තම නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ආහාර මලු හරහා දුගී ජනතාවට බෙදා හැරෙන්නේ එදිනට විකිණීමට නොහැකි වූ පළුදු වූ ඇසුරුම් හා කල්ලිකුත්වීමේ දිනය බොහොම ආසන්නව ඇති ආහාරපාන වන අතර නැවුම් ආහාරපාන හා වියලි ආහාරද මේ හරහා ඔවුන් ලැබෙන්න සලස්වනවා. ඉතින් කලින් කියූ ලෙසම මේ රෙද්දිතෝ අලිමෙන්තාරි කියන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වන මහා පරිමාණ ආහාර අපතේ යැවීම අවම කිරීමත් දුගී ජනතාවගේ ජීවිතවලට සහනයක් ගෙනීමත් යන දෙකම මේ හරහා සාර්ථක කර ගැනීම ඉතාලි රජයේ බලාපොරොත්තුවයි. දෙවනුව ඔබට හඳුන්වා දෙන සහනය තමයි යුරෝ 12,000ක් දක්වා මුදලක් ලබාගත හැකි කුලී නිවාස සහනයක් වන මොරොසිතා ඉන්කොල්පේවොලේ කියන්නේ. මේ සහනයෙන් සිදුවෙන්නේ ඔබ නොසිතූ ලෙස ඔබේ පවුලට මුහුණ දීමට සිදුවන ආර්ථික කඩාවැටීමකදී ඔබ ජීවත් වන කුලී නිවස අහිමිවීමට නොදී ඔබට නොගෙවිය හැකි ගෙවීම් පියවීමයි. කොමූනේ හරහා ලබා දෙන මේ දීවනාවෙන් කෙරෙන්නේ හදිසිය රැකියාව අහිමිවීමකදී හෝ පවුලේ හදිසි මරණයකදී හෝ වෙනත් හේතුවක් මත ඔබේ පවුලේ ආදායම විශාල වශයෙන් අඩුවීමක් සිදු වුවොත් ගෙවීමට ප්‍රමාද වූ මාසවල නිවාස කුලිය ගෙවීම, කුලිය නිවසින් පිටුහල් කිරීමේ අවදානමක් ඇත්නම් එය වළක්වා ගැනීම, නව කුලී කොන්ත්‍රාත්තුවකට අවශ්‍ය වන තැන්පතු මුදල ගෙවීම වැනි කටයුතු මේ පදනම හරහා සිදු කෙරෙනවා. මේ සඳහා අයදුම් කිරීම ඔබ කළ යුත්තේ තමන් අයිති වෙන කොමූනේ වෙබ් අඩවිය හරහා වන බැවින් ඔවුන් සඳහන් කරන කාල සීමාව ඇතුළත අවශ්‍ය කරන ලියකිවිලි යමුනා අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුතු වෙනවා. මේ අයදුම් කිරීම සඳහා ඔබට මූලිකව අවශ්‍ය කරන ලියකිවිලි හැටියට
ඔබේ ඉසේක අදාළ කුලී නිවසේ අඩුම තරමේ අවුරුද්දකට වැඩි කාලයක් ජීවත්වන බව ඔප්පු කිරීමේ ලියකිවිලි, ඔබට සිදු වූ ආර්ථික කඩාවැටීම පෙන්නුම් කරන ලියකිවිලි වැනි දේවල් හඳුන්වන්න පුළුවන්. ඔබ මුහුණ දී ඇති ප්‍රශ්නය අනුව සහ එක් එක් කොමූනේ අනුව ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය වෙනස් වන අතර මේ මොරසිතා ඉන්කොල්පේවොලේ පදනමින් ඔබට ලබාගත හැකි උපරිම මුදල වන්නේ යුරෝ 12,000ක් පමණයි. මෙවැනි පදනමක් හරහා කුලී නිවාස ගැටලු විසඳීමේ මූලික අරමුණ වෙන්නේ නොහිතූ අවස්ථාවල කෙතරම් ආර්ථික කඩාවැටීම් වලට මුහුණ දුන්නත් ඔබට ජීවත්වීමට ඇති නිවහන ඔබෙන් ගිලිහී යාමට නොදී ආරක්ෂා කර දීමයි. ඉතින් මේ තොරතුරු වැදගත් වෙන කෙනෙකුට බෙදා හරින්නත් අමතක කරන්න එපා.